කොහොමද හැමෝටම ඉතින් හැපි නිව් ඉයර් හැමෝටම ජනවාරි මාසේ අපි වීඩියෝස් ගේනවා කියලා හිටියට ගේන්න බැරි වුණා. ඉතින් ඔන්න ජනවාරි මාසේ මැද වෙනකොට වීඩියෝ එකක් අරගෙන ආව කොහොම හරි ඔයගලන්ට 2026 එහෙම නැත්නම් මේ අවුරුද්ද පටන් ගත්ත අලුත් අවුරුද්ද කොහොමද කලෙක්ටිව් රීඩින් එකකදී ඔයගලන්ට මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්, මොන වගේ දේවල් වෙයිද, මොන වගේ දේවල් වෙන්න තියනවද කියලා දැනගන්න තමයි අපි යන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම හැමෝම ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ රීඩින් එක ඔයාලට කොයි තරම් ඇකියුරේට් වෙනවද කියන එක බලන්න ඔයාට මැච් වෙන පොයින්ට්ස් එක්ක. මොකද ඔයගොල්ලෝ දන්නවා කලෙක්ටිව් රීඩින් එකක් කියන්නේ ඔයාට මැච් වෙන පොයින්ට්ස්. එහෙම නැත්නම් ඔයාලට පොයින්ට්ස් කීපයක් දෙනවා. ඒ පොයින්ට්ස් කීපෙන් ඔයාලට කීයක් මැච් වෙනවද කියලා බලන්න. ඒ මැච් වෙන තරමටම ඔයාලට මේක ඇකියුරේට් වෙනවා. ඉතින් කලෙක්ටිව් රීඩින්ග්ස් වල පොයින්ට්ස් ඔයගොල්ලෝ දන්නවා ඇති. මේ වෙනකොට ඔයගොල්ලෝ මේ වගේ වීඩියෝස් බලලා ඇති වුණ තරම් ඒ බලනකොට ඔයගලන්ට කියලා ඇති මෙන්න මේ දේවල් මෙන්න මෙහෙම තියෙනවා නම් මෙන්න මේ වගේ දේවල් වාගේ ළඟ තියෙනවා නම් ඔය වගේ දේවල් කියලා මේවා වෙනවා නම් මේක ඔයාලට රෙසොනේට් වෙනවා කියලා. So I'm gonna tell the points. ඔයගලන්ට බලන්න මැච් වෙන මොනවද points කියලා. විශේෂයෙන්ම කියන්න ඕනේ ජනවාරි මාසේ උපන්දින තියන අය ඉන්නවා නම් ඔයගලන්ට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඔයාලගේ ඉස්සරහා වැඩ කටයුතු ඔයගොල්ලෝ හිතනවටත් වඩා ගොඩාක් හොඳින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා කියන්න ඕනේ. ඉතින් මටත් ගොඩක් දේවල් ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගන්න තියෙනවා. මම මොකද මේ වීඩියෝ එක ගේන්නේ මතනේ මේ වීඩියෝ එක තමයි මේ අවුරුද්දේ පළවෙනි වීඩියෝ එක මම හිතන්නේ මම YouTube එකේ දාන මම ගේන්න කියලා හිටියට වීඩියෝස් ගේන්න බැරි වුණා. ගොඩක් වැඩත් එක්ක ඉතින් ඉස්සරහට අපි කතා කරමු ඔයගලන්ගේ රීඩින් එකත් එක්ක මොනවාද තියෙන්නේ කියලා. ඉතින් ඔයගලන්ට මේ රීඩින් එක මැච් වෙන්න මේ රීඩින් එක ඔයාලටයි කියලා කියන්න ඔයාලට පොයින්ට්ස් කියන්නයි යන්නේ. ඉතින් මේ වෙලාවේ පළවෙනි පොයින්ට් එක මේ වෙලාවේ ඔයා අඳගෙන ඉන්නේ ක්‍රීම් පාට ඇඳුමක්ද? ක්‍රීම් පාට සමහර ටී-ෂර්ට් එකක් වෙන්න පුළුවන්, නැත්නම් ඔයා අඳන් ඉන්නේ මොකක් හරි ඩ්‍රෙස් එකක් වෙන්න පුළුවන්, නැත්නම් මොකක්ම හරි ඔයා අඳන් ඉන්න ඇඳුමේ ක්‍රීම් පාට වැඩිපුර තියෙනවද? නැත්නම් ක්‍රීම් පාට ඇඳුමක්ද? ක්‍රීම් කියන්නේ බේජ් කියන්නේ බේජ් කලර් එක නිකන් අර ලාදුඹුරු පාට වගේ ක්‍රීම් කලර් එකේවා තියෙනවා නම් මේ වෙලාවේ ඇඳන් ඉන්නවා නම් මේ රීඩින් එක ඔයාට. එහෙම නැත්නම් 2026 සම්බන්ධ මේ රීඩින් එක ඔයාට. ඔයා අද දවසේ දෙකේවත් තුනක් නැත්නම් හතරක් 222 නැත්නම් 2222 angel number 222 222 නම්බර් එක දැක්කද කොහේ හරි? නැත්නම් අද සමහර 2:22 ඔයා ටයිම් එක දකින්න නැති අද නැත්නම් ඔයා දකින්න නැති කොහේ හරි වාහනයක නම්බර් ප්ලේට් එක දකින්න නැති එහෙම දැක්කනම් මේ රීඩින් එක ඔයාට 222 අද දවසේ දැක්කනම් ඒ වගේම ඔයාගේ ඉස්සරහා මොකක් හරි ඔයා ඉන්න තැනවා ඉඳගෙන හරි හිටගෙන හරි මේ වෙලාවේ මේ වීඩියෝ එක බලන තැන ඉඳන් ඔයා ඉස්සරහා බලනකොට ඔයාට රත්තරන් පාට දෙයක් මොකක් හරි පේනවද? රත්තරන් පාට කිව්වම ජුවෙලරි වෙන්න පුළුවන්, නැත්නම් රත්තරන් පාට හදපු ස්ටැචු එකක් වෙන්න පුළුවන්. මොකක්ම හරි රත්තරන් පාට දෙයක් ඔයාට පේනවා නම් මේ රීඩින් එක ඔයාට. ඔයා ඉස්සරහා ඔයා ඉඳගෙන ඉන්නේ හරි නැත්නම් ඔයා මේ වෙලාවේ ඉන්නේ ගස් තියෙන තැනකද? සමහරට ඔයා මේ වීඩියෝ එක බලන්නේ වගේ වරන්ඩා එකේ ඉඳගෙන වෙන්න පුළුවන්. Maybe you are watching this staying at a coffee shop or something like that, and then you see trees. මොන හරි ගස් තියෙන තැනක් coffee shop එකක් වෙන්න පුළුවන්, මොකක් හරි කැෆේ එක වෙන්න පුළුවන්, නැත්නම් ඔයා ඉන්නේ මොකක් හරි පාක් එකක වෙන්න පුළුවන්. මේ වීඩියෝ එක බලන වෙලාවේ ගස් තියෙන තැනකද ඔයා ඉන්නේ කියන්නේ ඔයාගේ ළඟම ඇක්සස් තියෙනවද ගස් වලට? එහෙනම් මේ රීඩින් එක ඔයාට. ඔයා අද දවසේ නිල් පාට කොළ පාට සමනලයක් දැක්කනම් ඒක සමනලයක් කිව්වම ඇත්ත සමනලයක් වෙන්න පුළුවන්, නැත්නම් බොරු ප්ලාස්ටික් සමනල වෙන්න පුළුවන්, ටීවී එකේ සමනලයක් වෙන්න පුළුවන්. කොහේ හරි මේ වෙලාවේ නැතුව මේ වෙලාවට කලින් මේ වීඩියෝ එක බලන්න කලින් ඔයා එහෙම එකක් දැක්කනම් කොහේ හරි සමනල්ලු නිල් පාට කොළ පාට සමනල්ලු ඔයාලට පේන්නේ නැති මගේ පිටිපස්සේ තියෙනවා නිල් පාට කොළ පාට සමනල්ලු. මේ වීඩියෝ එකට කලින් මම කියන්නේ ඔකේ මේ වීඩියෝ එකේ ඉන්න හැමෝටම මේක ගැලපෙනවා. ඒකයි මේ වීඩියෝ එක බලන්න කලින් අද දවසේ ඔයා එහෙම දෙයක් දැක්කද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. හරි? ඔයා අද දවසේදී ඔයා කොහේ හරි ඔයා ගිය ගමනක හරි කොහෙදි හරි ඔයාට කළු පූසෙක් හම්බුණාද? කළු පූසෙක්. ඒ කියන්නේ කළුම කළු වෙන්න ඕනේ. කළු වැඩිපුර ඇඟේ තියෙන පූසෙක් හම්බුණාද? නැත්නම් ඔයා ගෙදර ඉන්නවා නම් එහෙනම් මේ රීඩින් එක ඔයාට. අද දවසේදී ඔයාට හොඳට මතක් කරලා බලන්න ඔයාගේ ඇහැ නැවතුණා.
ඇහැ නැවතුන මොකක්ම හරි කොඩියක් ෆ්ලෑග් එකක්. සමහරට මේක කොහේ හරි එල්ලලා තියෙන කොඩියක් වෙන්නේ නැති නැත්නම් ඔයා ටීවී එකේ දැකපු කොඩියක් වෙන්නේ නැති මොකක් හරි ඔයාට හොඳට මතක තියෙනවානේ මම මේව දෙයක් දැක්කනේ කියලා ඔයාට මම දැන් මේක කියනකොට මොඩුවට එන විදිහේ කොඩියක් මේක ලංකාවේ කොඩිය වෙන්න පුළුවන් නැත්නම් වෙන රටක කොඩියක් වෙන්න පුළුවන් නැත්නම් මේක කම්පැනි එක මොකක් හරි ෆ්ලෑග් එකක් වෙන්න පුළුවන් මේක බුඩිස් කොඩියක් වෙන්න පුළුවන් නැත්නම් මොකක්ම හරි කොඩියක් මොකක් හරි ෆ්ලෑග් එකක් දැක්කනම් මේ රීඩින් ඔයාට ඔයා මේ වෙලාවේ ඇඳගෙන ඉන්න රතු පාට නම් මේ රීඩින් එක ඒත් ඔයාට ඔයා රතු පාට ඇඳගෙන ඉන්නවා නම් මේ වෙලාවේ මේ රීඩින් එක ඔයාට ඔයා ඇඳන් ඉන්න ඇඳුමේ විශේෂයෙන් ගර්ල්ස්ලා මේක පිළිමි ළමයින්ට මම මේ කියන එක අදාළ වෙන්නේ නැහැ විශේෂයෙන් ගෑන් ළමයි ඔයා මේ වෙලාවේ ඇඳගෙන ඉන්න ඇඳුමේ මල් ගොඩක් තියෙනවා නම් මොන හරි මල් printed ඇඳුමක් නම් නැත්නම් සාරි එකක් නම් ඔයා ඇඳන් ඉන්නේ මල් තියෙන print එකක් තියෙන එකක් නම් මේ රීඩින් එක ඔයාට අද දවසේදී ඔයා ඩොල්ෆින් කෙනෙක්ව දැක්කද? ඩොල්ෆින් කෙනෙක්ව ඔයා දැක්කද? මොකක් හරි ඒක ස්ටැචු එකක් වෙන්න පුළුවන් නැත්නම් මොකක් හරි channel එක යන වීඩියෝ එකක් වෙන්න පුළුවන් YouTube එකේ දැක වීඩියෝ එකක් TikTok එකේදී ඩොල්ෆින් කෙනෙක් දැක්කද අද දවසේ? එහෙනම් මේ රීඩින් එක ඔයාට And also if your name starts with D, letter D අකුරෙන් පටන් ගන්නවා නම් ඔයාගේ නම ඔයා use කරන නම okay for example ඔයාගේ නමේ කැලලක් තියෙනවා නම් D වලින් පටන් ගන්න ඒක නෙමෙයි ඔයා වැඩිපුරම පාවිච්චි කරන නම D අකුරෙන් පටන් ගන්නවා නැත්නම් D කියන්නේ D for dog D for what Dalmatian D okay මට ඊට වඩා වචනයක් මතක් වෙන්නේ නැහැ D so yes D Diana D okay නියතන් Diana වෙන්නත් පුළුවන් the නැත්නම් D අකුර. හරි? ඒකෙන් පටන් ගන්නවා නම් ඔයාගේ මේ රීඩින් ඔයාට. මේ වෙලාවේ ඔයා ඉන්න තැන ඉඳන් මේ වීඩියෝ එකේ මේ මම මේ කියන්නේ මේ වෙලාවේ ඔයා ඉන්න තැනට පූසෙක් කතා කරන සද්දයක් ඇහෙනවා නම් පූසෙක් කතා කරනවා කියන්නේ පූසෙක් කෑ ගහනවා කියන එක. ඔයාට සද්දයක් ඇහෙනවා නම් මේ රීඩින් ඔයාට. මොකද මං ඉන්න තැනට මට ඒක හොඳටම ඇහෙනවා. ඉතින් මම හිතන්නේ ඔයාට ඇහෙනවද කියලා මේ වීඩියෝ එකේ නෙමෙයි මම කියන්නේ ඔයා ඉන්න තැන පූසෙක් කතා කරනවා නම් මේ රීඩින් ඔයාට. ඒ වගේම ඔයාට අද දවසේ කවුරු හරි කෙනෙක් අද දවසේදී මේ ඔයා මේ වීඩියෝ එක බලන දවසේදී ඔයාට කවුරු හරි කෙනෙක් කිව්වද මෙන්න මේම කතාවක්. ඔයාට මට ගොඩක් දේවල් කියන්න තිබුණා කියන්න තියෙනවා හැබැයි මට ඒක කියන්න උනේ නැහැ. මට ඔයාට මම ඒක ඔයාට හරි වෙලාව වෙනකන් හිටියා ඔයාට ඒ කියන්න කියලා මොකක් හරි ඒක ආදරේ වෙන්න පුළුවන් වෙන මොකක් හරි දෙයක් වෙන්න පුළුවන් මෙන්න මේ වගේ ඔයාට ඩයලොග් එකක් අහන්න හම්බුණාද කවුරු හරි කියනවා. එහෙනම් මේ රීඩින් ඔයාට right එතකොට ඊළඟ දේ තමයි ඔයාට මොකක්ම හරි okay I am saying මං කොඩි ගැන කතා කරනවා වගේම I am hearing France ඔයා මේ වෙලාවේ France රටේ නම් ඉන්නේ ප්‍රංශේ නම් ඉන්නේ මේ ඔයා මේ වීඩියෝ එක බලන එක්කෙනා France නම් ඉන්නේ එහෙම නැත්නම් France වල නම් ඉන්නේ මේ රීඩින් ඔයාට. ඔයාට French පුළුවන් නම් මේ රීඩින් ඔයාට or maybe you are learning French ඉගෙන ගන්නවා නම් ප්‍රංශ භාෂාව ඉගෙන ගන්නවා නම් මේ රීඩින් ඔයාට. ඒ වගේම I'm seeing French flag එකේ තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවා රතු නිල් සුදු පාට තුන ඒ පාට තුන තියෙන කොයි හරි එකක් ඔයා අද දැක්කනම් මේ French flag එක වෙන්න පුළුවන් ඒ පාට තුන තියෙන මොකක් හරි දෙයක් දැක්කනම් මේ රීඩින් එක ඔයාට කියලා කියන්න ඕනේ. I don't know why I'm hearing French. Yes. French toast ඔයාද කෑවනම් නැත්නම් French toast වල picture එකක් දැක්කනම් මේ රීඩින් ඔයාට. And also French bread කෑවනම් ඔයාට මේ රීඩින් එක තව French ගොඩක් දේවල් තියෙනවා. Anyway, French fries. Okay, so ඔයගේ French වලට කියන්නේ France වලට අදාළ French කියන වචනේ තියෙන දේවල් ඔයාට අද හම්බුණා නම් හොයාගන්න හම්බුණා නම් නැත්නම් කොහේ හරි ඒ ගැන කතා කරා නම් මේ රීඩින් ඔයාට කියලා කියන්න ඕනේ. If you are sweating too much right now ඔයගොල්ලන්ට මේ වෙලාවේ දාඩිය දානවා නම් තියෙන්නේ මේ වෙලාවේ මේ වීඩියෝ එක බලන වෙලාවේ හරියට දාඩිය දානවා නම් රස්නේ නම් මේ රීඩින් ඔයාට කියලා කියන්න ඕනේ. ඔයා මේ වෙලාවේ ඇඳගෙන ඉන්නවා නම් මුතු තියෙන දෙයක් pearls තියෙන දෙයක් මාලයක් වෙන්න පුළුවන් කරාමු දෙකක් වෙන්න පුළුවන් pearls කියන්නේ ඇත්තම pearl වෙන්න ඕනේ නැහැ. සමහර මේක නිකන් තියෙන pearl ඔය sequins වගේ ඒවා ඒ වගේ දෙයක් නම් මේ රීඩින් ඔයාට. මම හිතනවා අද points ගොඩක් කිව්වා. ඒ points වලින් එකක් හරි ඔයගොල්ලන්ට ගැලපෙන්නේ නැති කියලා. තව දෙයක් ඔයා
ඔයාට මේ වෙලාවේ ඔයා හොඳට කාලා අරන් ඉන්නේ කාලා වගේ බඩ පිරිලා නම් ඉන්නේ මේ රීඩින් එක ඔයාට. Okay? So now let's go to the reading. ඔයාගේ reading එක බලද්දිම ඔබ ඉස්සෙල්ලාම මට කියන්න ඕනේ විශේෂ දෙයක් තියෙනවා. ඔයාලා නිසා මට හම්බෙච්ච දේවල් වගේක් තියෙනවා. මම ඒක ඔයගලන්ට දැම්මා අපේ community post එකක්, ඒ වගේම TikTok එකේ Facebook එකේ දැම්මා. ඔයාලා නිසා මට ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ ගොඩක් දේවල් හම්බුණා. ඔයගොල්ලෝ ඒවා දැක්කා කියලා මම දන්නවා. මට ගොඩක් awards හම්බුණා. Golden Business Excellence Awards, People's Excellence Awards. මාව පොපියුලර් කරාට ජනප්‍රිය කරාට ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. ඉතින් ඒ වගේම තමයි ඔයාලා නිසා මට ගොඩක් දේවල් ඔයාලගේ ජීවිතේ මාව සම්බන්ධ කරගත්ත එකට ඒ වගේ මගේ ජීවිතේ මම ඔයාලව සම්බන්ධ කරගත්ත එකකින් මට ගොඩක් දේවල් හම්බුණා. ඒ කියන්නේ ගොඩක් රෙකග්නිෂන් එකක් හම්බුණා. ඒ වගේම ගොඩක් ආදරේ හම්බුණා. අන්න ඒක තමයි මම කියන්නේ. ඔයගොල්ලෝ ආදරේ කරන්න ඒක බලාපොරොත්තු වෙන්න එපා. මොකද ඒ බලාපොරොත්තු වෙනකොට ඒ දේවල් හම්බෙන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැතුව මිනිස්සෙකුට ආදරය කරනකොට ඒ දේවල් හොගාලා ඔයගොල්ලන්ගේ ජීවිතේට එනවා. හරියටම මට වගේ. මේක නිසා බලාපොරොත්තු නැතුව ආදරය කරන්න. ඔයාලට හැමදේම ඔයාලගේ ජීවිතේ හැමදේම ඔයාලට හම්බෙයි. I'm telling you මම මේ කියන දේ මේ 2026 වගේ ලොකුම විශ් එකක් සාර්ථක වෙනවාමයි. ඔයගොල්ලෝ මට පෙන්නපු ඒ ආදරේට. ඉතින් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ ලොකුම විශ් එක මොකද්ද කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලා හැමෝම මේක බලන හැමෝම ඔයාලගේ විශ් එක මොකද්ද කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයා ඒක විතරක් නෙමෙයි ඔයා තව කෙනෙක්ගේ කමෙන්ට් එකකට ගිහලා බලන්න. කෙනෙක් ඔයාට එහෙම එකක් දාලා තියෙනවා නම් එයාට ඔයාගේ විශ් එක එහෙමම සාර්ථක වෙයි කියලා ඒකට රිප්ලයි කමෙන්ට් එකකුත් දාන්න. අනිවාර්යෙන්. මොකද අපි මනුස්සය විදියට අපි විතරක් ගොඩ යන්න ඕනේ නැහැ. අපි හැමෝම එක්ක තමයි ගොඩ යන්න ඕනේ. අපි හැමෝටම සපෝට් කරන්න ඕනේ. එතකොට අපිට ගොඩක් අපේ ගමන ලේසි වෙනවා කියලා මතක් කරන්න ඕනේ. ඉතින් රීඩින් එකේ බලමු. ඔයගොල්ලන්ට මොකක් හරි ලොකු ඩෝ එකක් ඕපන් වෙනවා, ලොකු පාත් එකක් ඕපන් වෙනවා කියලා කියන්න ඕනේ. ජීවිතේ ලොකු බ්ලෙසිං එකක්, ඔයාගේ ජීවිතේ මෙච්චර කල් හම්බ වෙච්ච නැති බ්ලෙසිං එකක් ඔයාට හම්බ වෙනවා කියලා මතක් කරන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් වෙන්නේ මේක ඔයාට වෙන්න පටන් ගන්නේ හරියටම කිව්වොත් අප්‍රේල් මාසයෙන් පස්සේ ඔයාගේ ජීවිතේ ඔයාට මෙච්චර කාලයක් අරගන්න බැරි වෙච්ච දොරක්, අරගන්න බැරි වෙච්ච පාත් එකක් ඔයාට ඕපන් වෙනවා අප්‍රේල් මාසයෙන් පස්සේ කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි let me see yes transformation එකක් එනවා. අංක 13 ගොඩක් ස්පෙෂල්. අංක 13 කියන්නේ ඕගොල්ලන්ට ගොඩක් ස්පෙෂල් වෙන අංකයක් වෙයි. ඔයාලගේ සමහරට ඔයා මේ බලන ඔයාගේ උපන්දිනේ 13 වෙනිදා උපන්දිනයක් නම් තියෙන්නේ. ඔයාට මේක ගොඩක් විශේෂයි. ඔයා මොන මාසයේද 13 ඉපදිලා ඉන්නවනම් ඔයාලගේ ජීවිතේ ඔයාලා හිතන්නේ නැති ලොකු ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් වෙනවා කියලා කියන්න ඕනේ. එහෙම නැති අය අනිවාර්යයෙන්ම ඔයාලගේ ජීවිතේ ඔක්තෝබර් මාසේ මේ 2026 ඔක්තෝබර් මාසයෙන් පස්සේ ඔයා ඉන්න මේ දැන් ඔයා ඉන්න version එක තනිකර වෙනස් වෙනවා. ඔයා හඳින විදිහ ඉඳන් වෙනස් වෙයි. ඔයා කතා කරන විදිහ වෙනස් වෙයි. Because I am seeing that during the first 6 months of this year you will be collecting lot of stuff. You will be absorbing lot of stuff into your life. ඔයා හිතලා නෙමෙයි කරන්නේ. ඔයාට හම්බෙනවා එක එක තැන්. ඔයාට දකින්න හම්බෙනවා ගොඩක් දේවල්. සමහර තැන්වල ඔයා එක එක දේවල් දකිනවා. ඒ දකින්න තැන් වලින් ඔයා නොදැනුවත්ව ඒ දේවල් absorb කරගන්නවා. මගේ ජීවිතේට මෙන්න මේ දේවල් හොඳයි කියලා හිතලා හැබැයි ඔයා ඒක නොදැනුවත්ව absorb කරගන්නවා. So I am thinking that there's going to be a major transformation after 2026 ඔක්ටෝබර්. කියන්නේ අන්තිම කාලේ 2026 අන්තිම කාලේදී ඔයා මේ ඉන්න කෙනා වෙන්නේ නැහැ. ඔයා අඳින විදිය, කතා කරන විදිය, කනබන විදිය, සමහරට ඔයාගේ හැසිරෙන විදිය, ඔයාගේ habits වෙන්න පුළුවන්, ඔයාගේ dreams වෙන්න පුළුවන් තනිකරම වෙනස් වෙයි. Okay, so you can actually expect a better self, a better life of yours. ඔයගොල්ලෝ නිකන් අර අපි කියන්නේ අර parallel universes එහෙම නැත්නම් අපි කියන්නේ අර සමාන්තික ලෝක. මම හිතන්නේ සමාන්තික විශ්වවල මම හිතන්නේ මම ඒක හරියට කිව්ව වචනේ parallel universes එහෙම එකක් shift කරා වගේ නැත්නම් dimension එකක් shift කරා වගේ ඕගොල්ලන්ගේ ජීවිතේ වෙනම version එකකට ඕගොල්ලෝ එනවා කියලා කියන්න ඕනේ. ඊළඟ දේ තමයි ඕගොල්ලන්ට ලේඩි හැකටේගේ බ්ලෙසිංස් තියෙනවා. ලේඩි හැකටේ and ලේඩි ලිලිත්ගේ බ්ලෙසිංස් තියෙනවා කියලා කියන්න ඕනේ. මගේ පිටිපස්සේ ඉන්නේ ලේඩි ලිලිත්ගේ ඔයගොල්ලන්ට පේනවා ඇති අර තියෙන alt එක. ඒක ලේඩි ලිලිත්ගේ alt එක because I am someone who
who keeps her really close to my heart. මොකද මම ගොඩක් එයා මම ගොඩක් I embody her energy. මම එහෙම කිව්වොත් හරි ඒ energy එකත් එක්ක වැඩ කරන කෙනෙක්. Lady Lilith කියන්නේ she is dark feminine, like super dark feminine, and I really love her energy. එයාගේ energy එක ගොඩක් protecting energy එකක්, protective energy එකක්. එයා protect කරනවා, එයා අපි බලා ගන්නවා, එයා අපිත් එක්ක ඉන්න කෙනෙක්. ඒක මම හොඳටම දන්නවා because I'm working with her. ඒ වගේම Lady Hecate of course she is the road opener. එයා හරියට කිව්වොත් එයා roads open කරන කෙනෙක්. එතකොට මේ දෙන්නාගේ blessings ඔයාගාව තියනවා කියන්නේ ඕගොල්ලෝ හරියට ඒක utilize කරගන්න දැනගන්න. එහෙම නැත්නම් ඒ energy එක හදාගන්න දැනගන්න කියලා කියන්න ඕනේ. මත ඒ energy එක ඔයා ළඟ දිගටම තියාගන්න ඕනේ කියන energy එක ඔයා ළඟ තියාගන්න. එහෙම නැත්නම් ඔයා එයාගේ power blessings ඉල්ල ගන්න. මොකද මේ blessings ගොඩක් ඔයාට වටිනවා කියලා මතක් කරන්න ඕනේ. ඊළඟ දේ තමයි ඕගොල්ලන්ට ඔන්න කවුරු හරිගෙන් ආදර රික්වෙස්ට් එකක්, ලව් රික්වෙස්ට් එකක් වෙනවා. ඔයා ලස්සනයි, ඔයා ගැන මං ආසයි, ඔයාට කතා කරන්න ආසයි, ඔයා කතා කරන විදිය ලස්සනයි, ඔය වගේ දේවල් කියාගෙන එයි. ඒ කෙනා okay, someone who's there in your life right now is thinking about you. ඔයාගේ ළඟම යාළුවෙකුට නැත්තම් ළඟම යාළුවෙකුට මේක නා වගේ නිකන් දුරින් ළඟම කියන්නේ ඔයාගේ යාළුවෙක්. හැබැයි මෙයා ඉන්නේ ටිකක් දුරින්. ඔයාට වඩා ටිකක් දුරින්. ඒ කියන්නේ ඔයාව ලේසියෙන් අප්‍රෝච් කරන්න පුළුවන් ළඟක ඉන්න කෙනෙක් නෙමෙයි. මේ කෙනෙක් ඉන්න ඔයා ගැන හිතාගෙන ඉන්න. ඔයා ගැන හිතනවා. එයාට මේ දවස්වල ආව මතක් වෙනවා. හිතනවා thinking about you and he wants you or she කවුරු හරි. එයාට මතක් වෙනවා. right? ඔයාට එහෙම දැනගන්න හම්බෙයි. නැත්නම් මේ වෙලාවෙත් ඔයා දැනගෙන නැත්තේ. And also yes, there's something big coming onto your life. ජීවිතේ ලොකු දෙයක් ඔයාගේ ජීවිතේට එන්න තියෙනවා. මොකක්ම හරි ලොකු දෙයක්, ලොකු opportunity එකක් එන්න තියෙනවා. ඔයාගේ ජීවිතේ ඔයා මොකක් හරි ලොකු opportunity එකක් එන්නේ මොකක් හරි දෙයකින් ඔයා ජීවිතේ ඔයා ගැලවුණාන් පස්සේ කියලාත් කියන්න ඕනේ. ඔයා මොකක් හරි දෙයකින් ගැලවෙනවා. ඒක ලේසි දෙයක් නෙමෙයි, ටිකක් අමාරු දෙයක්. ඔයා මෙච්චර කල් හිතාගෙන හිටපු දෙයක් ඔයාට අතහැර ගන්න බැරි වෙයි කියලා හිතාගෙන හිටපු දෙයක් ඔයා අතාරිනවා. ඔයාට අතාරින්න පුළුවන් වෙනවා. කොහොම නොදැනුවත්වම කරන දෙයක්. ඒ කරාන් පස්සේ ඔයාගේ ජීවිතේට හිතා ගන්න බැරි තරම් දේවල් එනවා. right? ඒ ආවෙන් පස්සේ ඔයාගේ ජීවිතේට there will be a new beginning, right? New beginning. අලුත් ආරම්භයක් ජීවිතේට ලං වෙනවා. ඒ ආරම්භය මොන වගේද? ඒ ආරම්භයෙන් පස්සේ ඔයා ගොඩක් ලස්සන වෙනවා. There is a beautiful energy around you. ඔයා ගොඩාක් ලස්සන වෙයි. ඔයාගේ energy එක ලස්සන වෙයි. ඔයාගේ රූපය ලස්සන වෙයි. skin එක ලස්සන වෙයි. ඔයාට මිනිස්සු කියයි you are glowing කියලා. ගොඩක් දේවල් එනවා ඒ වගේ. ඒ වගේම and social media business එකක් actively run කරන කෙනෙක් නම් ඔයාගේ business එක hit වෙන්න තියෙනවා. ඔයාගේ business එක viral යන්න තියෙනවා. ඔයා කරන content එකක් viral යන්න තියෙනවා. දිගටම try කරන්න. ඒ වගේ energy එකක් තියෙනවා කියලා කියන්න ඕනේ. business පටන් ගන්න ඉන්නවා නම් 2026 පටන් ගන්න because it's number 1. 2026 කියන්නේ numerology number 1 දෙයක් පටන් ගන්න එක හොඳයි. මොකද ඉරගේ energy එක ගොඩක් වැඩි. sun energy එක තියෙනකොට අපිට business වලදී එහෙම නැත්නම් ඔය සල්ලි සම්බන්ධ දේවල් වලදී ගොඩක් ඒ එනර්ජි එක ලැබෙන්න අපිට ගොඩක් ඒ එනර්ජි එකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කියන කියන්න ඕනේ. And we have Queen of Cups. ඔයාගේ sweet energy එකක් එනවා එක පාටම. I don't know, you're embodying some kind of a sweet. නිකන් හරි ආදරණීයයි ඔයාගේ එනර්ජි එක. ඔයාට හිතෙනවා ඔයා වෙන්දට වඩා ඔයාට හිතෙනවා ඔයා වෙන්දට වඩා හරි cute වෙනවා, kind වෙනවා වගේ එකක් ඔයාට දැනෙනවා. ඒක මිනිස්සුන්ට ඒක හොඳටම තේරෙනවා. So let's say that you have a relationship, you are in a relationship or relationship එකක ඉන්නවනම් ඒ relationship එකේ ඔයාගේ කෙනා කියයි ඔයා වෙන්දට වඩා හරි ලස්සනයි, වෙන්දට වඩා ඔයා හරි ෂෝක් වගේ, ඔයා හරි උඩතල්ල වගේ දේවල් ඔයාට අහන්න ලැබෙයි because your energy is like that. හරි? කොල්ලෙක් වුණත් ඔයාට ඒකම තමයි කියන්න තියෙන්නේ. okay? ඉතින් ඒ වගේම වචන ඔයාගේ කටින් පිට වෙන වචන හරිම ස්මාර්ට් මනුස්සයෙක්ගෙන් පිට වෙන වචන ඔයාගේ එන්නේ because you are getting smarter. හරි? ඔයා 2026 දී ඔයා හරි ස්මාර්ට් වෙනවා. හැබැයි ඒ ස්මාර්ට් වෙන එකෙන් සමහරව ඔයාගෙන හිතනවා ඔයාගේ අර enemies ලා ඉන්නේ, ඔයාට haters ලා ඉන්නේ. haters ලා ඉන්නවා කියන්නේ
ගොඩක් හොඳ දෙයක්. මොකද මම දන්න විදියට හේටර්ස්ලාත් ඉන්න ඕනේ. හේටර්ස්ලා ඉන්නකොට තමයි තේරෙන්නේ ඔයගොල්ලන්ගේ ඔයාලා ගොඩක් දියුණු වෙලා කියලා. මොකද මට මේ ළඟදී ඔය වගේ දෙයක් වුණා and some of you thank you so much. මොකද මම මේ කියන්නේ හරිද? මොකද මට ඔයගේ මේ ළඟදී දෙයක් වුණා ඒකෙන් පස්සේ තමයි මම දැනගත්තේ හේටර්ස්ලා ඉන්න එක හොඳයි. මොකද හේටර්ස්ලා ඉන්නකොට මම දැනගත්තා මට කොච්චර ආදරය කරන පිරිසක් ඉන්නවද කියලා. මොකද මට ගොඩාක් කට්ටිය ඒ දේ කියලා බලන්නකො මෙහෙම දෙයක් කියලා මට එවලා තිබ්බා. So I am very happy about it. මොකද හේට් කරන මිනිස්සු තමන්ගේ ජීවිතේට ඊර්ෂ්‍යාකාරව ඇති වෙනකොට තමයි තේරෙන්නේ ඔයා ජීවිතේ මොකක් හරි ගේමක් ගහලා ලොකු දෙයක් කරලා කියනකොට ඔයාට තේරෙන්න ගන්න එතකොට. Okay? So ඒක හොඳට මතක තියාගන්න කියලා කියන්න ඕනේ. ඉතින් ඒ වගේම ආදරය කරන්න කවුරු හරි කෙනෙක් කියලා 2026 කවුරු හරි කෙනෙක් ආදර රික්වෙස්ට් කලින් මං කලින් කිව්වා වගේ එනවා. ඒ වගේම ආදරය කරන්න කවුරු හරි හම්බෙනවා. ඔයගොල්ලෝ හිතා හිටියනම් අයියෝ මට එපා වෙලා තියෙන සිංගල් ඉඳලා එපා වෙලා තියෙන කියලා ඔයාට හම්බෙනවා. ඔයාලගේ දැන් මෙහෙමනේ හැමෝගෙම එක වගේ නෙමෙයිනේ ජීවිතේ. එක එක මිනිස්සුන්ගේ එක එක විදිහයි. අපේ බර්ත් charts වෙනස්. අපි උපදින වෙලාවත් එක්ක අපේ හැදෙනවා අපේ කර්මය තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවානේ. එතෙන්දී දැන් මේ එනර්ජි එක වැඩි වෙලා ඉන්න අර හොඳටම වීනස් එනර්ජි එක හොඳටම තියන අයට ඒගොල්ලන්ට නිකන් අර එක දිගට කොහේ ගියත් කවුරු හරි සෙට් වෙනවා. Facebook එකෙන් සෙට් වෙනවා, TikTok එකෙන් සෙට් වෙනවා, Instagram එකෙන් සෙට් වෙනවා. ඕ වගේ දේවල් බලා ගන්න පුළුවන්. හැබැයි ඔයාලගේ අර පොඩක් ඒ එනර්ජි එක අඩු කට්ටිය ඉන්නවනම් ඔයාලා try කරන්න. දැන් ඔයාලට මනින්න කෙනෙක් නෑ කිය ඔයාට එහෙම අපි කියමුකෝ ඔයාගේ ආකර්ෂණය පොඩක් අඩු කෙනෙක් කියලා. ඔයාට ආකර්ෂණය වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ කොහොමද? ඔයා ඒකට try කරන්න. ඒකට ඔයා proposals හොයන්න. එහෙම නැත්නම් ඔයා ඒ දේවල් වල try කරන්න. එතකොට ඔයාට ඒ දේ හම්බ වෙනවා. අන්තික ආකර්ෂණය අඩු නම් අනිවාර්යෙන් love oil use කරන්න. love oil ඔයගොල්ලන්ගේ ආකර්ෂණය ගොඩක් අඩු අය ඉන්නවනම් ටික ඔයගොල්ලන්ගේ ආකර්ෂණය වැඩි කරගන්න පුළුවන්. love oil එක beauty oil එක perfect. beauty oil එක ගොඩක් හොඳයි. ඔයාලගේ ලස්සන වෙන්න ඔයගොල්ලන් ලස්සන වෙන්න ඕන කට්ටිය ඉන්නවනම් beauty oil use කරන්න ඒක ගොඩක් හොඳයි. ඒ වගේම love oil එක ආකර්ෂණයට ආකර්ෂණය කරගන්න ඔයාව ආදරණීය කෙනෙක් කරගන්න ගොඩක් හොඳයි. අපිට message එකක් දාන්න WhatsApp අපේ number එකට store එකට ඔයගලන්ට ගෙන්න ගන්න පුළුවන් ගෙදරටම කියලාත් මතක් කරන්න ඕනේ. ඒ වගේම සල්ලි හම්බ කරන අයට money oil එක සල්ලි ආකර්ෂණය කරගන්න. එතකොට protection oil එක ඔයගලන්ට ඇස්වහ ප්‍රශ්න ඒ වගේ දේවල් තියෙනවා නම් ඒවා ඔයාලට ඒමකින් නැති කරගන්න පුළුවන්. ඒ වගේම ඉගෙන ගන්න අයට හොඳට පාඩම් හිටින්න මතක තියාගන්න කම්මැලි නැති වෙන study oil එකක් ගන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවා results මම results ඔයගොල්ලන්ට feedbacks ඕන තරම් දාලා තිනවා. ඔයාලා ඕන තරම් කට්ටිය ගන්නවා. ඔයගොල්ලෝ ඒව වලින්ම මම දාලා තියෙනවා. ඔයාලා දැකලා ඇති මේ වෙනකොටත් ඉතින් අපිට WhatsApp කරන්න කියලා කියන්න ඕනේ. ගෑනු ළමයින්ට ඔයා ගෑනු ළමෙක් නම් මේ රීඩින් එක බලනවා ගෑනු ළමෙක් නම් ඔයාට පිරිමි අයව ටක් ගාලා ඔයාට ඕන විදියට ගදිර කියන්නේ ඕන දෙයක් කරව ගන්න පුළුවන්. කියන්නේ ඔයාට එනර්ජි එක හැදෙනවා. ඔයා ගෑනු ළමෙක් නම් ඔයාට එනර්ජි එක හැදෙනවා පිරිමි අයව ලේසියෙන්. එහෙම නැත්නම් ලේසියෙන් ඔයාගේ පැත්තට හරව ගන්න ඔයාට පුළුවන් වෙනවා කියලා කියනවා. So let's say if you have a crush ඔයාගේ අන්නම එක්කලාට crush එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් වෙනවා ඒ crush එක ඔයාගේ පැත්තට හරව ගන්න නිකන් ඔය sweet words කියලා because I told you that your energy is anyway sweet. එතකොට ඔයාට එහෙම පුළුවන් වෙනවා කියලා කියන්න ඕනේ. And also ඕගොල්ලන්ට ජීවිතේ මොකක් හරි ලොකු I don't know, I see a strong person. මේ කෙනෙක් ඔයාගේ ජීවිතේට ඒ කෙනා මොකක් හරි මොකක් හරි එයා කරන දෙයකින් එයා ලොකු ගේමක් ගහපු කෙනෙක්. එහෙනම් එයා ලොකු තැනකට ගියපු කෙනෙක් එයා කරපු දෙයකින්. ඕකේ? එයාගේ බිස්නස් එකෙන් හරි එහෙම කරපු දෙයකින් එයා ලොකු මේකකට ගියපු කෙනෙක්ගේ ඇඩ්වයිස් එකක් නැත්නම් ඔයාට ඒ කෙනා ලොකු ඉන්ස්පිරේෂන් එකක් වෙනවා ඊළඟ ඉස්සරහ කාලෙදී. හරි? ඒ වගේම තමයි ඔයාට වැඩ කරන්න කියලා ඔයාගේම ඔළුව ඔයාට වද දෙනවා. වැඩ කරන එක හොඳයි. හැබැයි ඔයා ඒක ලොකුවට හිතලා වැඩ කරන්න යන්න එපා. මොකද එහෙම වුණොත් ඔයා ස්ට්‍රෙස් වෙනවා කියලා කියන්න ඕනේ. ඔයාගේ ඔළුවම ඔයාට වද දෙනවා. මම මේ ඉඳලා හරියන්නේ මම වැඩ කරන්න ඕනේ කියලා. ඒකම ඔයාට ස්ට්‍රෙස් එකක් වෙන්න ඉඩ තියෙනවා. ඔයා 2026 දී ගොඩක් money minded වෙයි. I'm telling you most of you whoever watching this video most of you were so emotional. හරිද? ඕගොල්ලෝ අර ඉමෝෂනල් ආදරය ගැන හිතපු අයට දැන් වෙනකොටත් ඔයාලට හිතලා ඇති නෑ ඊට වඩා සල්ලි ඕනේ කියලා. මේ වගේ දේවල් ඕගොල්ලන්ට හිතෙනවා ඇති නැත්නම් ඔයාලට දැන් ඉස්සරහා කාලේදී එහෙම දේවල් හිතේ. ඒ හිතන එක ගොඩක් හොඳයි. මොකද
එක පැත්තකින් ඒ හිතපු දේ හරි. ඇත්තටම ආදරය කියන දේත් මේ කාලෙ වෙද්දි මේ අද කාලෙ වෙද්දි අද ලංකාවේ තියෙන සිචුේෂන් එකත් එක්ක ආදරෙත් සල්ලි වලට ගන්න පුළුවන් විදිහේ දෙයක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඒ තරම් මේ ජෙනරේෂන් එක අවුල් ගිහින් තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ පැත්තෙන් හිතන එක හොඳයි. මොකද what I believe is මිනිස්සුන්ට පුළුවන් අපේ හිත රිද්දන්න, හැබැයි සල්ලි වලට අපේ හිත රිද්දන්න බෑ. මොකද සල්ලි කියන එනර්ජි එක අපි එයාට ආදරය කරනකොට අපි එයාට රෙස්පෙක්ට් කරනකොට සල්ලි කියන එනර්ජි එක අපිත් එක්ක දිගටම ඉන්නවා. අපිට සපෝට් කරනවා සල්ලි. හැබැයි මිනිස්සු පටස් ගාලා චේන්ජ් වෙනවා. අන්තික අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. එහෙම කන්ට්‍රෝල් කරන්න යන්න හොදකුත් නැහැ. මොකද මිනිස්සු කියන්නේ පිරිමි හරි ගැහණු හරි කවුරු හරි මිනිස්සු කියන්නේ එයාලට ෆ්‍රී විල් එකක් තියෙනවා. එයාලට ඕන දේ කරන්න අපිට කියන්න බෑ. අනේ මෙයා මාත් එක්ක ඉඳී හැමදාම මාත් එක්ක ඉන්න ඕනේ හැමදාම කියලා කියන්න බෑ. but money you can. මොකද money කියන්නේ එනර්ජි එක. ඒ එනර්ජි එකට ඔයාට පුළුවන් කමාන්ඩ් කරන්නද, රෙස්පෙක්ට් කරන්නද, ඒ දේ එයා කරනවා. එයා ඔයත් එක්ක ඉන්නවා. ඉතින් ඒක ගොඩක් හොඳයි කියලා කියන්න ඕනේ. ජීවිතේ මොකද මම කියන්නේ යන්නේ yes රිස්ක් ගන්න යන්න එපා. ලොකු රිස්ක් ඔයාටම තේරෙනවා නම් මේක ලොකු රිස්ක් එකක් කියලා 2026 රිස්ක් ගන්න යන්න එපා. මොකද ඒ ගන්න රිස්ක් එක ඇත්තටම රිස්ක් එකක් වෙලා ඒක රිස්ක් එක අවුල් පැත්තට ගියොත් ඔයාට ඒකෙන් වෙන ඩැමේජ් එක කන්ට්‍රෝල් කරන්න බෑ. Maybe this is money, maybe this is emotions, maybe this is something else. මොනවා හරි වෙන්න පුළුවන්. ඔයා රිස්ක් එකක් අරගෙන ඒ රිස්ක් එක නරක පැත්තට ගියොත් ඒකෙන් වෙන ඩැමේජ් එක ඔයාටවත් කන්ට්‍රෝල් කරගන්න අමාරුයි. And you will be so down, I will tell you. Right? ඔයාට හිතා ගන්න බැරි වෙන විදියට ඔයා වැටෙනවා. ඒක නිසා එහෙම කරන්න එපා. රිස්ක් ගන්න යන්න එපා. මිනිස්සු පැත්තෙන් especially ඔය ආදරේ කියන කාරණාවේදී පළවෙනි ලොකුවටම ඔයගොල්ලෝ මෙයාව මම බඳිනවා මෙයා හොඳයි කියලා එකපාරට තීරණ ගන්න යන්න එපා. හරිද? මොකද I'm telling you I did a reading about 3 or 4 days ago I think මේ මම TikTok එකේ වීඩියෝ එකක් දැම්මා about your ex කියලා. ඒ ex ගැන කියපු reading එකේ මම දැක්ක එක්කෙනෙක් දාලා තියෙනවා. එයා තෝරගත්ත මොකක් හරි ෆයිල් එක දාලා ඕකේ ගොඩක් කටි දාලා තිබ්බා ඒ හරියටම හරි එහෙමයි මෙහෙමයි කියලා. එක්කෙනෙක් දාලා තිබ්බා නෑ එයා එහෙම නෙමෙයි එයා එහෙම හිතන්නේ නෑ එහෙම කියලා. ඇත්තටම ඔයා කොහොමද කියන්නේ එයා එහෙම හිතන්නේ නැහැ කියලා. මොකද අපි දන්නේ නැහැ කවුරු මොහොම හිතනවාද කියන එක අපි දන්නේ. අන්න ඒක නිසා තමයි මේ ටැරෝ වගේ සබ්ජෙක්ට්ස් ඇත්තටම ඕනේ වෙන්නේ. මොකද අපේ පැත්තෙන් අපිට ඩැමේජ් එකක් නොකර කොහොමද අනික් කෙනා අපි ගැන හිතන්නේ කියලා බලලා අපිට ඒ දේවල් වලින් අයින් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි එහෙම කරන්නේ. හරි? එතකොට අපිට කියන්න බෑ එයා එහෙම නෑ මෙයා හොඳයි එහෙම කියලා. ඒ නිසා ඒ වගේ සිචුේෂන්ස් වල රිස්ක් ගන්න යන්න එපා. භයානකයි. ඒකයි මම කියන්නේ. හරි? ඒ වගේම තමයි ලොකු ජීවිතේ ලොකු වෙනසක් ලොකු වෙනසක් ඔයාගේ ජීවිතේට එනවා. ජීවිතේ ඔයාගේ ලොකුම වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා ඔයාට කියන්න ඕනේ. ඒ වගේම ඉදිරි කාලෙදී වැඩි දුරක් නෑ මේ රීඩින් එක බලලා ඉදිරි කාලෙදී වැඩි කාලයක් යන්න කලින් 2026 දී සමහරවිට මේ වෙලාවේ වෙන්නත් පුළුවන්. ඔයාට මොකක්ම හරි මිනිස්සෙක් නිසා හොඳ පාඩමක් ඔයා ඉගෙන ගනි. ඒ පාඩම පළවෙනියෙන් හිතට හරියට අවුල් යනවා. ඒ පාඩම ඉගෙන ගත්තන් පස්සේ ඔයා තේරුම් ගන්නවා මිනිස්සු කවුද කියලා. So I am telling you මේ වෙනකොට වෙලා වෙන්නත් පුළුවන්. නැත්නම් ඊ වැඩි කාලයක් යන්න කලින් මිනිස්සුන්ගෙන් පිරිමි ගෑනු කවුරු හරි කෙනෙක් නිසා ඔයාගේ හිත රිදීමක් ඇති වෙනවා. ඒකෙන් ඔයා තේරුම් ගන්න. ඒ කියන්නේ හිතේ දුක් වෙන්න යන්න එපා. ආයෙම වෙන්නේ නැහැ කියන එක ඔයා හිතා ගන්න. එතකොට ඉස්සරහට ප්‍රශ්න අඩු වෙයි. මොකද මම දකිනවා මේ රීඩින් එක රෙසනේට් වුණා හැමෝටම මම මේ කියන්නේ මේ රීඩින් එක රෙසනේට් වුණා නම් ඔයාට ඇත්තටම ජීවිතේ ප්‍රශ්න නැති කෙනෙක්. ඔයාට ජීවිතේ ප්‍රශ්න එන්නේ නැහැ 2026. හැබැයි ප්‍රශ්න එනවා නම් එන්නේ මිනිස්සුන්ගෙන්. haters or whoever enemies. haters line එක හොඳයි. හැබැයි ඒක සමහරවිට අපේ හිතට කරදරයක්. හිතට ලොකු හිත රිදීම් වෙනවා. අන්තික විශේෂයෙන් අපි දන්නේ නැති මිනිස්සුන්ගෙන් නෙමෙයි අපි දන්න ළඟ ඉන්න මිනිස්සුන්ගෙන් අපිට හිත රිදීම් වෙනවා වැඩි. so ළඟ ඉන්නවා කියලා ඒගොල්ලෝ රාණිය මට ළඟයි කියලා හිතන්න නැතුව වැඩ කරන්න. මොකද එහෙම ඉන්නකොට ඔයාගේ ජීවිතේ ඔයා හරි සේෆ්. ඔයා ගොඩක් සේෆ් කියන්න ඕනේ. and 2026 දී නියුමරොලොජි number 1 කෙනෙක්ට ඔයාට ජීවිතේ ඉම්පෝටන්ට් වෙනවා. නියුමරොලොජි number 1 ජීවන අංකයේ number 1 තියෙන
කෙනෙක් වාට ජීවිතේ ඉම්පෝර්ටන්ට් වෙයි නැත්නම් ඔයා number 1 වෙන්න පුළුවන්. If you are a number 1 you are extremely lucky. ඔයා ජීවනාංකයේ අංක 1 නම් you are extremely lucky. I'm telling you very lucky. හරිද? very lucky ඔයගොල්ලෝ. and කියන්න ඕනේ ජීවනාංකයේ අංක 1 අය ඔයගොල්ලන්ට ඔයා නිකන් මලක් වගේ. ජීවනාංකයේ අංක 1 නම් ඔයා හරි මලක් වගේ. ඒ වගේම තමයි ඔයාට මොකක් හරි කරන දෙයකින් ඔයා කරන බිස්නස් එකකින් හරි okay I'm telling you number 1 මම ඔයගොල්ලන්ට පස්සේ ඒව ගැන වෙන වීඩියෝස් ගේන්නම්. හැබැයි නියමරොලොජි number 1 අය ඉන්නවා නම් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඔයගොල්ලන්ට මේක එක දේවල් කරලා හරියන්නේ නැහැ. You need to start something on your own. ඔයගොල්ලන්ට එක එක්කෙනා ගාව වැඩ කරන්නවත් එහෙම බෑ. You have that leadership mindset. ඔයගොල්ලන්ට leadership කියන එක ඕනේ. එතකොට ඔයාට එහෙම තැන් වල වැඩ කරන්න එහෙම බෑ. හැබැයි මේ වීඩියෝ එක ඔයා බලනවා නම් number 1 වෙලා you are gonna be super lucky. ඔයගොල්ලන්ට ඉස්සරහා කාලේ ඔයාගේ දෙයක් දියුණු කරගෙන ලස්සනට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක I'm telling you I'm very sure about this. ලොකු ප්‍රශ්නයක් ඔයාලගෙන් විසඳනවා. හරි? Now it's time මම ඔයාලට දෙන්නම් මේ වීඩියෝ එක දැන් ඔයා මෙච්චර කල් බලන් ගියානේ. බලන් හිටියානේ. 1 2 3යි කියලා මම දෙන්නම් ඔයාලට 3ක්. හරි? බින්තුර නෑ මුකුත් නෑ. ඔයාගේ මම මේ කියනකොට 1ද 2ද 3ද ටක් ගාලා ඔළුවට දාගන්න මොකද්ද ඔයාට එන ඔයා ආස නම්බර එක 1ද 2ද 3ද ඔයා හිතාගන්න 1 2 3යි මම මොකද්ද තෝරගන්න නම්බරේ කියලා 1ද 2ද 3ද කියලා හිතාගන්න. මම ඒකට පොඩි දෙයක් ඔයාලට කියනවා. මං හිතනවා ඔයගොල්ලෝ හිතාගෙන නැති කියලා. 1ද 2ද 3ද ඔයා තෝරගන්න. හොඳට හිතන්න. හිතන වෙලාවේ මම ඔයාලට කියන්නම් පොඩි දෙයක්. අපි කරනවා රිචුවල් එකක් ඔයගොල්ලන්ට ඔයාලගේ ඩාර්ක් සයිඩ් එකේ නැත්නම් ඔයාලගේ මොන හරි ඔයගොල්ලන්ට නරක ශක්තියින් අඳුරු ශක්තියින් තියෙනවා නම් ඒවා නැති වෙන රිචුවල් එකක් කරනවා. විශේෂයෙන් අපි කියන්නේ ලංකාවේ ගොඩක් ෆේමස් දෙයක් තියෙන කළු කුමාර දෝෂය කියලා. අන්න ඒක නැති වෙන්න ඒකෙන් වෙන බලපෑම නැති කරලා අඩු කරලා හොඳ දේවල් ඔයාගේ හොඳ බ්ලෙසිංස් දෙන රිචුවල් එකක් කරනවා. ඔයාලට පුළුවන් ඒ රිචුවල් එකට එන්න. ඒ රිචුවල් එකට එන්න පුළුවන්. ඒ රිචුවල් එකට ඇවිල්ලා ඔයාලට පුළුවන් අපිත් එක්ක ඔයාලගේ තියෙන ප්‍රශ්නේ එහෙම නැත්නම් ඔයාලගේ තියෙන එනර්ජි එක නරක එනර්ජි සයින් කරලා බ්ලෙසිංස් ගන්න. වැඩි ගාණක් යන්නේ නැහැ, වැඩි වේදමක් යන්නේ නැහැ. ඔයාලට පුළුවන් ඒ රිචුවල් එකට ජොයින් වෙලා මේ වෙනකොට මේ වීඩියෝ එක කරනකොටත් 170 දෙනෙක් විතර ජොයින් වෙලා ඉන්නේ. අපි හිතනවා 1000 ගාණක් විතර මේකට ජොයින් වෙනවා කියලා. අනිවාර්යෙන් එන්න. කළු කුමාර දෝෂය විතරක් නෙමෙයි ඔයගොල්ලන්ට මොන හරි ඔය හූනියන් ඒ වගේ දේවල් කොඩි වෙන හූනියන් කියන්නේ ඒ වගේ දේවල් කවුරු හරි කරලා තියෙනවා කියලා හිතනවා නම් ඔයාලගේ ජීවිතේ එක තැන ඔයගොල්ලෝගේ මුකුත් හරියන්නේ නැහැ වගේ නම් මේ රිචුවල් එක කරගන්න. රිචුවල් එකෙන් ඔයාලට ගොඩාක් හොඳ දේවල් සිද්ධ වෙන්න ගනී. ඔයගොල්ලෝ දන්නවා අපේ රිචුවල්ස් වල පවර්ස් අපි ඕන තරම් රිචුවල්ස් මේ වෙනකොටත් කරලා තියෙනවා. මම රිචුවල්ස් 10ක් විතර කරලා තියෙනවා. ඒවා එනර්ජි එක ඔයගොල්ලන්ට කියන්න ඕනේ නෑ කියලා මම කියන්න ඕනේ. නම්බර් 1 තෝරගත්තා නම් නම්බර් 1 තෝරගත්තා නම් ඔයාගේ ඉස්සරහා කාලේ ඔයාට ලොකු ෆර්ටයිල් එනර්ජි එකක් තියෙනවා. ඒකෙන් ඔයාලට පුළුවන් වෙනවා ඔයගොල්ලන්ට බබාලා බලාපොරොත්තු වෙන්න නම් ඒ පැත්ත ඔයාලට සාර්ථක කරගන්න පුළුවන් කියලා කියන්න ඕනේ. නැත්නම් ඔයා බබෙක් හම්බෙන්නේ ආසාවෙන් ඉන්නවා. ඔයාලට බබෙක් ලැබෙයි. ඕකේ? ඒ වගේම නැත්නම් ඔයාට ඔයාගේ දෙයක් පටන් ගන්න ලොකු දියුණුවක් ලබා ගන්න පුළුවන් කියලා කියන්න ඕනේ. ඕකේ? මොකක් හරි ලොකු දියුණුවක් ඔයාලට ලබා ගන්න පුළුවන් කියලා කියන්න ඕනේ. ඒ වගේම ඔයා 2 තෝරගත්තා නම් 2026 දී ලොකු තරහක් ඇති වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට ලොකු ආදරයක් ඇති වෙන්න පුළුවන්. ඉමෝෂනල් කන්ට්‍රෝල් කියන එක අවශ්‍යයි. ඉමෝෂන්ස් කන්ට්‍රෝල් කරගන්න කියලා 2 තෝරගත්ත ඔයාට කියන්න ඕනේ. ඊළඟට 3 තෝරගත්තා නම් ඔයාට මොනවද අපිට කියන්න තියෙන්නේ? 3 තෝරගත්තා නම් ලොකු මිස්අන්ඩර්ස්ටෑන්ඩින් එකක් මිනිස්සෙක්ව වැරදියට වටහා ගැනීමක් නිසා ඔයාට ප්‍රශ්නයක් ඇති වෙන්න තියෙනවා. මේ ප්‍රශ්නේ නැති කරගන්න ඕනරුණා මිනිස්සුන්ව ජජ් කරන්න යන්න එපා. ෂේප් එකේ ඉන්නකොට ඔයාට ගොඩක් දේවල් සාර්ථක වෙයි කියලා කියන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන්ම ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න එන්න අපේ රිචුවල් එකටත්. ඔයාලා ස්ටක් වෙලා ඉන්නවනම් ඔයාලා හිර වෙලා වගේ ඉන්නව දැනනවනම් ඔයාලට මොන හරි ප්‍රශ්නයක් අර වගේ නරක ශක්තියක ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනනවනම් එන්න රිචුවල් එකට කියලා ආරාධනා කරනවා. අපේ channel එකට join වෙන්න, WhatsApp channel එකට join වෙන්න. ඒකේ සියලුම විස්තර තියෙනවා. ඒකේ join වෙන්න පුළුවන් විදිය සියලුම විස්තර තියෙනවා. oils තියෙනවා, crystal තියෙනවා, ඔක්කොම wax melts ඔක්කොම දේවල් මේ දවස්වල store එකේ තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අපේ channel එකට ආවොත් WhatsApp channel එකට එන්න ඔක්කොම විස්තර තියෙනවා.
ඒ වගේම අපි ඒකේ ඉස්සරහට රීඩින්ග්ස් දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔයගොල්ලන්ට WhatsApp channel එකේ රීඩින්ග්ස් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම like කරන්න, subscribe කරන්න. මම ගිහින් එන්න ඔයගොල්ලෝ හොඳින් සතුටින් ඉන්න.